ගුණසිරි මේ තේ එක බොන්න. සීනි ටිකක් අඩුවෙන් දැම්මේ. ඔයාට හොඳ නැති නිසා. සීනි අඩුවෙන් බිව්වම තේ එකේ රසක් නැහැ සීලා. හැබැයි ඔයා හදන නිසා ඕනම එකක් රසයි. අද නත්තල් නිවාඩු නිසා ගමේ මිනිස්සු ඔක්කොම මුහුදු යන්නේ නැතුව ගෙවල් වල. බලන්නකො වෙරළේ සද්දයක්වත් නා. ඔව් අද මුහුද හරිම නිහඬයි. රලක්වත් නැහැ. හරියට තෙල් දාපු වතුර වගේ. හැබැයි මෙහෙම නිහඬ වෙන්නේ ලොකු සුළඟක් එන්න කලින් කියලා අපේ අප්පුච්චා කියනවා. එහෙනම් හෙට මුහුදු යන්න එපා. අපි මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉමු. දැල් ටිකත් අලුත් වැඩියා කරගන්න තියෙනවනේ. බය වෙන්න එපා සීලා. මම මේ මුහුදත් එක්ක අවුරුදු 30ක් ජීවත් වෙච්ච මිනිහෙක්. මේක මගේ යාළුවෙක් වගේ. මුහුද අපිට කවදාවත් වරදක් කරන්නේ නැහැ. හරි හරි. මම අද කිරිබත් හැදුවා. තේ එක බීලා එන්නකො කන්න. අපි හවසට පන්සල් යන්න ලෑස්ති වෙමු. ඔයාට මම අලුත් සරමක් අරන් තිබ්බ නත්තලට ඒක අද අඳින්න. මට මොකටද සීලා අලුත් ඇඳුම්? ඔයාට මොකුත් ගත්තේ නැද්ද? මට ඕන දේවල් තියෙනවා. ඔයා ඇඳලා ඉන්නව දැක්කම මට සතුටුයි. සීලා ඔයාට මොකක් හරි සද්දයක් ඇහුණද? සද්දයක්? නැහැ. මොකද්ද? මුහුදේ සද්දේ නෑ. සීලා බලන්න වෙරළ දිහා. ගුණසිරි මුහුද හිඳිලා වගේ. වතුර ඔක්කොම කොහෙද ගියේ? මේක වෙන්න බැරි දෙයක්. මං මගේ ජීවිතේට මෙහෙම දෙයක් දැකලා නැහැ. සීලා මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේක මහා වතුරක්. අපි ඉක්මනට මෙතනින් යන්න ඕන. එතකොට ගේ ගැන හිතන්න එපා සීලා. අපේ ජීවිතේ බේර ගන්න ඕන. ඉක්මනට උඩ පන්සල පැත්තට දුවමු. ගුණසිරි මට දුවන්න බෑ. කකුල් පන නැහැ. එක පොඩ්ඩයි සීලා. අර පෙනෙන පන්සල් කන්දට යමු. අතාරින්න එපා. සීලා අර ගහ අල්ලගන්න. ඉක්මනට උඩට යන්න. තව උඩට යන්න. ගුණසිරි බලන්න අර එන දේ. සීලා උඹ බය වෙන්න එපා. මම ඉන්නවා. සීලා සීලා කොහෙද ඉන්නේ? කතා කරන්න මැනිකේ. නැහැ සීලා නැගිටින්න. ඔයා මාව දාලා යන්න බෑ. සීලා අපි දෙන්නටම මැරෙන්න තිබුණේ. මාව විතරක් මෙහෙම ඉතිරි කළේ ඇයි? සොබාදහම අපට බොහෝ දේ ලබා දෙයි. නමුත් නිමේෂයකින් ඒ සියල්ල උදුරා ගැනීමටද එයට හැකිය. 2004 සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ දසදහස් ගණනක් වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් උපහාරයකි.